gacchami dhammang saranang gacchami sanghang saranang gacchami tiyampi saranang gacchami tatiyampi buddhang saranang gacchami tatiyampi dhammang saranang gacchami tatiyampi sanghang saranang gacchami රාවණාගේ කාලේ ඉඳලා යකඩ දාසනේ තිබිලා තියෙනවා. ඉතින් ඒක මේ අපේ නෝනා මහත්තුරු එංගලන්තේද? එංගලන්තේ ඉඳලා මෙතනට සැපත් කළා. මුතිමිය කරන්නේ මුළු ලෝකෙටම ශ්‍රේෂ්ඨම කාර්යයක්. ඒ සාර්ථක වේවා. සතර දුක් කෙලවර කිරීමෙන් ලබන අමා මහ නිවන් සුව ලබා ගැනීම පිණිස සියලු දෙනාට මේ හේතු වාසනා වේවා කියන හැඟීමෙන් යුක්තව අපි මේ සාර්ථක වෙන්න සතහකට අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කරපු පිළිස්සාවක් දේශනා කළා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිවිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒකස්සිකෝ මනයිකෝ පච්චත්තං වේදිතම්මෝ විඤ්ඤෝ පටිපන්නෝ භගවතෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යති සංජත්තාරි පුරිත යුගානි අට්ඨ පුරිත පුග්ගලායේත භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ බාහුනේයෝ by telephone. It's really very nice to see such a lot of really enthusiastic people here. I was reluctant to do these smelts because from an archaeological research point of view, I
there's not a lot of purpose in putting in a lot of effort into doing more of these smelts. There's a big effort to do this. We've had 1 month of preparation, but talking to Mr. Mangala, it was clear that there were people who really wanted to see this technology, who really wanted to see it in operation. And for me, that's really important to have that moment when my research I can pass on. So this is like I'm passing it on now to people who are going to take it forward in some other way, in other directions. හැදිච්චනේ. ඔව් ඔනෝනේ එකට. මරන් තමයි නේද මේකට? මෙන්න මේ මරන් ගස් జాති තමයි මේකට වුණා වෙලාම තියෙන්නේ. වයිට් කියලා තියෙනවා. මරන්. මේ ඊට අමතරව මේ දැන් වල තියෙනවා. What are you?
චුට්ටක් ඉඩ දෙන්නද? 5.2. දාන එක කියන්නේ කොයිලක් දානවද කියන එක ඩිසයිඩ් කරේ ටෙම්පරේචර්. ටෙම්පරේචර් එකත් බල බල තමයි පැහැගෙන යන ප්‍රමාණය මට්ටමින් උඩට එන්නේ ආයෙ තුනී කරනවා ආයෙ බහිනකොට ආයෙ මේ අයනෝල එකක් දානවා ඊට පස්සේ ආයෙ කාබන් දාලා තුනී කරනවා. ඒතර ඒක ලෙවල් එක මේන්ටේන් කරන එක තමයි කරන්නේ. කාබන් දානවනේ. දාපු ගමන් ඉන්සුලේෂන් නෑට් වල වැඩ කරනවා. වැඩ කරාම හීට් එක නෝමලි උඩට ගහන්නේ තියෙනවා. දැන් හීට් එක දැන් එන්නේ නෑනේ. එන්නේ නැහැ කියන්නේ දාපු අයනෝල ටික ශනිකව සංසක 500කට 500කට එන්න ඕනි හීට් එක රෙඩ් හොට් කියන කන්ඩිෂන් එක නැත්නම් ෆ්ලේම් එකක්ද තියෙන්නේ නෑ රෙඩ් හොට් 200 තියෙනවා මේක බැලුවද 200 කියලා මේක? ඔව් මෙෂර් කරලා අපි මෙෂර් කරා excess carbon melt එක cast iron වෙන එක නතර වෙලා මේ අපි කතා කරන crucible steel එන්නේ ඒක මෙහෙන් වුණා melt වුණා ඊට පස්සේ ඔක්සිජන් අයින් වුණා කාබන් මේ වෙලා normal යුරෝපේ වගේ ආවේ මේ මැදින් දිනුවේ කෙලවර වෙන කම්ම cast iron විතරයි ගන්න පුළුවන් ඊට පස්සේ බේස් මවුදුනේ තමයි එයා තේරුම් ගත්තේ මේ අධි උෂ්ණ වායු ධාරාවක් යවුවම excess carbon පුච්චලා 103 තියෙන එක 0.7ට ගෙනල්ලා වාහනේ කරන්නේ. හරි දැන් මෙතනදී වෙන්නේ ඔහොම යටට යනකොට ඔක්සිජන් තියෙනවනේ. ඒ ඔක්සිජන් එක අර මෙල්ට්ලා එන එක මෙහෙම. එන එක මෙහෙම මේ ටච් වෙච්ච ගමන් එක්සස් කාබන් පිච් එක. ඒ පැත්තේ ඔටෝමැටිකලි එනවා. ඒක දැනගෙන මේක කරා කියන්නේ නෙමෙයි. මේක ස්ටිල් කොහොමද කියන එක නික රියැක්ට් කරලා තියෙනවා. මේ පැත්තේ ඉන්න හොඳ නැහැ මේ කාබන් මොනොක්සයිඩ් බ්‍රීත් ඇඟට එනවානේ. නෑ ඔය උඩ හරි තනි කෙලින් ඉන්න එපා. ඒ දේශනේ කිව්වා. කිව්වා කොහොමද?
බ්ලොග් එකකින් එකක් මම ළඟට යුරෝපේ බලන්න ළඟට යනවා කියන්නේ අවුරුදු 1500 කට. එක්කන් ඉදුර ගාවට ගිහින් බලලා ඔය අර මොකද දාලා තිබ්බ